2025 මාර්තු මාස පෙබරවාරි මාසයේ අපි ඉදිරිපත් කරලා මාර්තු මාස සම්මත කරගත්ත අයවැයේදීම අපි ඒ ආර්ථික ස්ථාවරත්වයට යමින් ඉන්න අතරතුරේදීම මේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු රජයේ සේවකයන් මේ ඇතුළු සමස්ත රජයේ සේවකයන් වෙනුවෙන් අපි දැනෙන මූලික වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඒක ඔබතුමා හොඳට බැලුවොත් 2024 සැප්තැම්බර් මාසයේ අනුර කුමාර සානායක ජනාධිපතිවරයා බලයට පත් වෙලා ඊට පස්සේ නොවැම්බර් මාසයේ අපේ ආණ්ඩුව පිහිටවීම ඊළඟට ගත වෙච්ච මාස කිහිපයේදී ඇත්තටම රජයේ සේවකයන්ගෙන් මූලික වැටුප් වැඩිවීමට වන උද්ඝෝෂණ වැඩ වර්ජන අරගල තිබුණේ නැහැ. හැබැයි රජයක් හැඩ අපි කල්පනා කළා මේ ආර්ථික ගොඩනගන්න දායක වෙන සහ මෙතනින් එහාට ආර්ථිකය අරගෙන යන්නට දායකත්වය ලබා දිය යුතු මේ රජයේ සේවකයන් වෙනුවෙන් ඔවුන්ට යම් ප්‍රමාණවත් වැටුප් වැඩිවීමක් ලබා දෙන්න ඕන කියලා ඒ මොහොතේ පැවති ආර්ථිකයට සාපේක්ෂව ඒ අනුව කාලයකට පස්සේ රජයේ සේවකයන්ගේ දැනෙන මූලික වැටුප් වැඩිවීමක් කළා. ඒ මූලික වැටුප් වැඩිවීම 2025 අප්‍රේල් වලින් පළවෙනි කොටස 2026 ජනවාරි වලින් දෙවෙනි කොටස 2027 ජනවාරි වලින් තුන්වෙනි කොටස විතර තමයි සැලසුම් කළේ. ඒ අනුව පළවෙනි කොටස ලබාගත් 2025 අප්‍රේල් මාසයේදී තමන්ගේ මූලික වැටුප් වැඩිවීමට උරුමකම් කියපු රජයේ සේවකයන් මේ මාසේ මේ ගත වෙන මොහොතේදී ඒ මූලික වැටුප් වැඩිවීම ඊළඟ කොටසට හිමිකම් කියනවා. දැන් ඒ වැටුප් ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. ඊළඟ කොටස 2027 ජනවාරි මාසයේ ලැබෙනවා. හැබැයි අපේ රටේ ඉතිහාසයේ කවදාවත් නොකරපු ආකාරයට 2027 ජනවාරි වලදී සම්පූර්ණ වන මූලික වැටුප් වැඩිවීමට සාපේක්ෂව අපි 2025 අප්‍රේල් මාසයේ ඉඳලා ඒකට අදාළ කරන දීමනා අතිකාල දීමනා නිවාඩු දින දීමනා ඊළඟට අමතර රාජකාරී දීමනා ආදී දීමනා සකස් කළා. මීට කලින් ඉතිහාසය බැලුවොත් අපිට පේන්නේ 2016 17 යම් ප්‍රමාණයක මීට වඩා ඉතාම අඩු මූලික වැටුප් වැඩිවීමක් කළත් ඒ මූලික වැටුපීමට අදාළ දීමනා සකස් කරන අවුරුදු දෙකමාරක් ගියා. එතෙන් සිට තමයි දීමනා ලබා දෙන්නේ. හැබැයි අපි එහෙම නෙවෙයි 2025 මැයි මාසෙදී ලැබුණු මූලික වැටුපට නොවේයි 2027 ජනවාරි වල ලැබෙන මූලික වැටුපට අදාළව තමයි එතෙන් සිට වැටුප් සකස් කළේ. අපේ රටේ ඉන්න මේ ශ්‍රේණි වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුව ඉවර වෙලා අපේ වෛද්‍ය සේවාවට රාජ්‍ය සේවයට ඇතුළත් වන ප්‍රෙලිමිනරි ග්‍රේඩ් අපේ වෛද්‍යවරයෙකුට තිබුණු 2025 මාර්තු මාසෙ විතර තිබුණු මූලික වැටුප වන රුපියල් 52935 තිබුණු මූලික වැටුප රුපියල් 82547 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒකට එකතු වෙන ජීවනේදන් දීමනාව ඒ වගේම ඉතුරු දීමනා සියල්ලමත් එක්ක 2025 මාර්තු මාසෙදී රුපියල් 1,55,080ක් ලබාගත් කෙනෙකුට මේ 2026 ජනවාරි මාසයේ ඉඳලා 1,77,172ක් වන හැටියට ඒ වැටුප් වැඩි කිරීමක් කරලා තිබෙනවා. එතන වැටුප් වැඩිවීම රුපියල් 20,092ක්. ඒ වගේම ඊට සාපේක්ෂව අපි එයාගේ අමතර දීමනා වැඩි කරා රුපියල් 687ක්. පැයක රුපියල් 687ක් තිබුණු අමතර රාජකාරී දීමනාව රුපියල් 795 දක්වා රුපියල් 108කින් වැඩි කරා. සාමාන්‍යයෙන් මේ ගණන් හැදීමේ පහසු සඳහා සාමාන්‍යයෙන් පැය 120ක මේ අමතර දීමනාවක් එකතු කරගන්නවා. ඒ අනුව උන්ට රුපියල් 12960ක එක්ස්ට්‍රා ඩියුටි එකකුත් ලැබෙනවා. ඔය නිවාඩු දින දීමනාව ඇරුණාම මේ සමස්ත වැටුප් වැඩිවීම දැන් 2,37,520ක් ගත්තනම් ඒ වැටුප් වැඩිවීමට කලින් මේ මාසෙ ඉඳලා 3,50,502ක් හැටියට. ඒ කියන්නේ 35,50,52ක් හැටියට PH එකත් එක්ක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මූලික වැටුපත් එක්ක හැදිච්ච දීමනා වලින් රුපියල් 20,092කුත් ඒ වගේම මේ එක්ස්ට්‍රා ඩියුටි වලින් රුපියල් 12,960කුත් එකතුව රුපියල් 35,052ක් වැඩිපුර ලැබිලා තිබෙනවා. ඒ අනුව මේ එකතුව ගත්තට පස්සේ 2,37,520ක වැටුපක් ලැබුවා නම් තමන්ගේ ටේක් හෝම් සැලරි එක 2,72,572ක් වැඩි වෙලා තිබෙනවා. ග්‍රේඩ් 2 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට අපි එනට කලින් තිබුණේ රුපියල් 58,305යි. ඒක රුපියල් 90,673 වෙනකන් අපි වැඩි කරා මේ ජනවාරි වෙනකොට. ඒකත් එක්ක එකතු වෙන මේ මූලික වැටුපත් එක්ක එකතු වෙන ඉතුරු දීමනා ගත්තාට පස්සේ අපි එන කලින් 1,60,5ක් ගත්ත කෙනාට දැන් 1,84,873ක් ලැබෙනවා. මෙයාට ලැබෙන එක්ස්ට්‍රා ඩියුටියත් එක්ක සාමාන්‍යයෙන් මේ ග්‍රේඩ් 2 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට වැටුප් සහ මේ දීමනාවල වැඩිවීම රුපියල් 45,388ක්. ඒකට PH එකකුත් එකතු වෙනවා. ඒ අනුව ගත්තාම ග්‍රේඩ් 2 මෙඩිකල් ඔෆිසර් කෙනෙක් රුපියල් 2,55,525ක් ගත්තා නම් අපි එන කලින් ඒ වෛද්‍යවරයාගේ
ටේක් හෝම් සැලරි එක රුපියල් ලක්ෂ 3,913 දක්වා වැඩි වෙනවා. ග්‍රේඩ් 1 මෙඩිකල් ඔෆිසර් කෙනෙක්ගේ යාට තිබුණේ බේසික් සැලරි එක රුපියල් 71,805යි. මේ ජනවාරි මාසයක රුපියල් 1,11,103 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ගරු 193 දක්වා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි පළවෙනි වතාවට ග්‍රේඩ් 1 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට ඉලක්කම් 6ක බේසික් සැලරි එකක්. ඉලක්කම් 6ක මූලික වැටුපක් ඉතිහාසයේ පළවෙනි වතාවට ලැබෙන්නේ මේ ජනවාරි මාසයේ ඉඳලා 1,11,193ක් ලැබෙනවා. 2027 ජනවාරි වෙනකොට ඒක 1,25,670ක් වෙනවා. මේ 1,11,000ට ජීවන වියදම් දීමන ඇතුළු දීමන එකතු වුණාම ඒක සාමාන්‍යයෙන් 2,05,793ක් වෙනවා. ඒ කියන්නේ 2025 මාර්තු මාසේ 1,73,905ක් පමණ තිබුණු ඒ වැටුප් ප්‍රමාණය 2,05,793 දක්වා වැඩි වෙනවා. මේකට එක්ස්ට්‍රා ඩියුටි පය 120ත් එකතු වුණාම ඒ වැටුප් සහ දීමන වැඩිවීම විතරක් රුපියල් 54,688ක් වෙනවා. මං කියන්නේ මේ PH එක නැතුව. ඒතර මේ ආදී හැටියට ගත්තාම මේ ග්‍රේඩ් 1 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට මීට කලින් රුපියල් 3,06,025ක් ලැබිච්ච කෙනෙකුට දැන් ටේක් හෝම් සැලරි එක රුපියල් 3,60,703ක් ලැබෙනවා. 713ක් ලැබෙනවා. අපි මේ විදිහට මූලික වැටුප් වැඩි කරා, ඒ මත පදනම් වල දීමනා වැඩි කරා. එපමණක් නෙවෙයි අපි අපිට ටැක්ස් එක රුපියල් ලක්ෂයට රුපියල් 1,50,000 දක්වා සීමා වැඩි කිරීම ඇතුළත් මේ ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 ප්‍රිලිමිනරි ග්‍රේඩ් මේ ශ්‍රේණි වෛද්‍යවරුන්ට ඒ පහසුකම් ලැබිලා තියෙනවා. ඒකිනුත් අමතර ආර්ථික වාසියක් ලැබෙනවා. ඊළඟට පහුගිය අවුරුද්ද පුරාම අපි මේ රෝහල් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා උපකරණ ලබා ගන්නට, ගොඩනැගිලි හදන්නට සැලකියුතු මුදලක් වෙන් කළා තියෙනවා. ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය වසර තුලදී 2024 වසරේදී වෛද්‍ය නිලධාරී 1987ක් සේවයට ඇතුළත් කරගත්තා. 2025 අවුරුද්දේදී 1738ක් ඇතුළත් කරගත් අලුතෙන් තවත් 460ක් තව නොබෝ දිනකින් බඳවා ගැනීමට නියමිතයි. ඒතර මේ කටයුතු සිදු කිරීම අපි බලාපොරොත්තු වෙන්නේ මම කලින් කිව්වා වගේම මේ වෛද්‍යවරුන්ට වැඩ කිරීමට පහසු වාතාවරණයක් සහ හොඳ ඒ අයට යම් වැටුප් දීමනා ප්‍රමාණයක් ලබා දෙන එක අපේ Dr. Nalinda Jayatissa, you have an extra 4 minutes, total of 5 minutes more. Yes, right. අපි ඒක ලබා දෙන කටයුතු කරනවා අපේ ආර්ථිකයට සාපේක්ෂව.